රන්දෑ කැතිගෙන නිතිසැරසෙනවා රත්රාන් පාටින වටදිලිසෙනවා හිරුදුටු පිණිබිඳු ලෙස පහවෙනවා දුම්මර කෙතේ අපි ගෝයම් කපනවා. ඉතින් යාළුවනේ ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා ඔයාලා හැමෝටම. ඉතින් මම අද චූටි වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලා දන්නේ නැති දෙයක්, ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක් චූටි වීඩියෝ එකකින් ඔයාලට මම අද කියලා දෙන්න තමයි ආවේ. ඉතින් මම කලින් වීඩියෝ එකකින් අරන් ආවා අපේ අප්පච්චි කොහොමද කුඹුර හදලා තියෙන්නේ, කුඹුරත් එක්ක සමාන්තර යන මිශ්‍ර භෝග වගාව, මිශ්‍ර භෝග වගාවේ මොනවද තියෙන්නේ, අන්න ඒ වගේ දේවල් ටිකක් මම කලින් වීඩියෝ එකේ මම අරන් ආවා. ඇත්තටම බලන්න මේ කුඹුර මේ යායම් හරිම සරුසාරයි. හරිම රන්වන් පාටින් හරිම සරුසාරව මේ යායම් හැදිලා තිනවා මේ පාර. ඇත්තටම මේ කන්නේ ඇත්තටම මේ ගොඩක් කලින් කන්න වලට වඩා ඇත්තටම මේ කන්නේ ගොඩක් සරුසාරයි. ඉතින් යාළුවනේ මම ඔයාලට අද අරන් ආවේ අතීතයේ තිබ්බ කෘෂි කර්මාන්තේ ගොවිතැන හා සම්බන්ධ කෘෂි කර්මාන්තය හා බැඳුණු චූටි කෙම් ක්‍රමයක්. මේ කෘෂි කර්මාන්තය හා සම්බන්ධ කෙම් ක්‍රමයක් කියන්නේ මේ ගොවියෝ මේ කුඹුරු වගා කරනකොට වගා කරලි ඉවරලා කුඹුරු පීදෙනකොට, ඒ කියන්නේ කරල් පීදෙනකොට මේ කරල් වලට කුරුල්ලෝ හානි කරනවා. මේ කුරුල්ලෝ හානි කරනවා කියන්නේ මේ කුරුල්ලෝ ඇවිල්ලා මේ දාන්න ටික කනවා, මේ වී ටික කාලා දානවා, නැත්නම් විනාශ කරලා දානවා. අන්න ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඇත්තට මේ පැති වලට ගොඩක් වෙලාවට ඔය බට්ටිත්තු වගේ පොඩි කුරුල්ලෝ තමයි රෑනක් පිටින් ඇවිල්ලා ඒකේ ආයේ එක වෙලක් බලාගෙන අන්නේ කොටසක් සම්පූර්ණ කාලා දාලා ඉවර කරනවා. ගොඩක් වෙලාවට ඔය වීල කලාපේ අම්පාර අනුරාධපුර පොළොන්නරු පැති වල ගොඩක් වෙලාවට මොනරුන්ගෙන් තමයි මේ වියෝගාවට හානි වෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අද මම මේ අරන් ආපු මොකද්ද මේ විශේෂත්වය, මොකද්ද මේ විශේෂ මේකෙන් කරන්න කියන එක, මොකද්ද මේ කෙම් ක්‍රමය, මොකද්ද මේ විශේෂත්වය කියන එක. ඇත්තටම මේකට කියන්නේ කුරුළු පාළුව කියලා. කුරුළු පාළුව කියන්නේ අනිත් කන්නේ කියන්නේ කන්නේ හැම කුඹුරක්ම වගා කරනකොට ඒ කුඹුරට ආසන්නව තියෙනවා කැලෑබද පරිසරයක්. මෙන්න මේ කැලෑබද පරිසරයට ආසන්නයෙන් චූටි කනටියක් තෝරගන්නවා. චූටි කනඩියක් තෝරාගෙන කුරුල්ලන් වෙනුවෙන් ඒක වෙනම වගා කරනවා. අන්න ඒකට තමයි යාළුවනේ කුරුළු පාළුව කියලා කියන්නේ. එතකොට මේ කුරුළු පාළුව ගොඩක් වෙලාවට ඒ කියන්නේ අර වනලැහැබ කැලෑබද ප්‍රදේශවලට ආසන්නයේ තියෙන තැනක තමයි වගා කරන්නේ. මොකද ඒ තැන් වලින් තමයි ගොඩක් වෙලාවට මේ කුරුල්ලෝ ඇවිල්ලා මේකට හානි කරන්නේ. හරිද? එතකොට මම දැන් ඔයාලට පෙන්නන්නම් කුරුළු පාළුව කොතනද වගා කරලා තියෙන්නේ, කට්ටිය කොහොමද ඒක වගා කරලා තියෙන්නේ කියලා මම චුට්ටක් පෙන්නන්නම්. ඉතින් මේ යන පාරේ මම දැක්කා මේ චූටි හදලා තියෙනවා මේ කුරුල්ලෝ එලවන්න පොඩි අයිටම් එකක්. ඉතින් මෙන්න මේකේ තියෙන්නේ වීදුරු බෝතලයක් කෙල්ලලා තියෙනවා. මේ වීදුරු බෝතලේ එල්ලලා වෙනම ලණුවක් ගැට ගහලා කොළපතක් කෙල්ලලා තියෙනවා. කොළපතේ උඩින් පොඩි යකඩ ඇණයක් තමයි හයි කරලා තියෙන්නේ. ඉතින් මේ යකඩ ඇණේ හයි කරලා තියෙන්නේ මොකද්ද, මේ කොළපත එල්ලන්න හේතුව තමයි මේ කොළපත හුළඟට වැනෙනවා. හුළඟට වැනෙනකොට අර ඇනේ තියෙනවනේ, අන්නේ ඇනේ බෝතලේ වදිනවා. බෝතලේ වදිනකොට ශබ්දයක් ඉස්මතු වෙනවා. මෙන්න මේ ශබ්දයේ හින්දා කුරුල්ලෝ එන්නේ නැහැ. කුරුල්ලෝ බයයි. මෙන්න මේ ශබ්දයට කුරුල්ලෝ බයයි. ගොඩක් වෙලාවට මේ පැත්තේ හැම කුඹුරකම වගේ හැම තැනකම වගේ ගොඩක් වෙලාවට මේ අයිටම් එක හයි කරලා තියෙනවා. එතකොට මේකෙන් උපදින මේ ශබ්දයේ හින්දා කුරුල්ලෝ මේකට එන්නේ නැහැ. කුරුල්ලෝ ඇවිල්ලා ඉන්නෝනේ, කට්ටිය බය වෙලා පටස් ගාලා ඉගිල්ලා යනවා. ඉතින් මෙන්න මේක ඇත්තටම මේ අතීතයේ වගේ වර්තමානයේත් යොදා ගන්නවා. ගොඩක් වෙලාවට බහුලව යොදා ගන්න පොඩි මේ ගෙජමැටික් එකක් තමයි මෙන්න මේක. ඉතින් මම ඔයාලට දැන් ඉස්සරහට පෙන්නන්නම් මෙන්න මේක කොහොමද මේ කුරුළු පාළුව හදලා තියෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට මගේ YouTube channel එක හරහා ගේන්නේ අතීතයේ තිබූ කෘෂි කර්මාන්තය, අතීතයේ තිබූ ගොවිතැන හා සම්බන්ධ අපෙන් ගිලිහි ගිය, අපාතරින් නැති වී ගිය දේවල් ටිකක් තමයි මම ඔයාලට මගේ YouTube නාලිකාව හරහා අරන් එන්න උත්සාහ කරන්නේ. මොකද අතීතයේ මිනිස්සු දැන් හරිම අඩුයි. අතීතයේ මිනිස්සු මේ ගැන දැනගත්තට වර්තමානයේ ජීවත් වෙන මිනිස්සු ඇත්තටම මේ දේවල් ගැන දන්නේ නැහැ. මේ දේවල් ගැන කිසිම අවබෝධයක් නැහැ ඒ කට්ටියට. මේක මොකද්ද? මේකෙන් මොකද්ද වෙන්නේ? අන්න ඒ වගේ දේවල් එයාලා ප්‍රශ්න කරනවා. එතකොට ඒ කට්ටිය දන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මගේ YouTube නාලිකාව හරහා මම ඔයාලට අරන් එන්න උත්සාහ කරන්නේ. ඉතින් බලන්න මේ කුඹුරු යායම
ඇත්තටම ගොඩක් සරුසාරව හැදිලා තියෙනවා. මේ ඉස්සරහින් තියෙනලු කන්දක්. ඇත්තටම අපේ ගම තියෙන්නේ කඳු වලල්ලකින් මැද තමයි අපේ ගම තියෙන්නේ. ඉතින් ඒ ගමේ මැද තමයි මේ කුඹුරු යාය තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා මෙතන ඇලක් යනවා කියලා. මෙන්න මේ ඇල තමයි. ඇලේ වතුර නැහැ මේ දවස්වල මේ පැත්තට පායන හින්දා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ කුරුළු පාළුව කොහොමද හදලා තියෙන්නේ කියලා. මම ඔයාලට කලින් කිව්වා මේ කුරුළු පාළුව හදන්නේ ගොඩක් වෙලාවට කැලේට ආසන්නින්. එතකොට බලන්න මේ හරියේ සම්පූර්ණ කැලේ තියෙන්නේ. මේ හරියේ දිගටම කැලේ තියෙන්නේ. එතකොට මේ කැලේට ආසන්නෙන් තමයි මෙන්න මේ කුරුළු පාළුව කියන පොඩි කොටස හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි මෙන්න මේ චූටි කනඩිය තමයි කුරුළු පාළුව කියලා අපේ කුරුල්ලන්ට වෙනම වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට අර අනිත් කුඹුරු වලට සාපේක්ෂව ගොඩක් වෙලාවට ඒවට හා සමානව පොහොර ඊට පස්සේ කෘමිනාශක වගේ දේවලුත් යොදා ගන්නවා. එතකොට අනිත් කුඹුරු වගා කරන විදිහටම තමයි මේකත් වගා කරන්නේ. එතකොට මේක වගා කරන්න ප්‍රධාන හේතුව තමයි ඇත්තටම මෙන්න මේ කුඹුරක් ගත්තොත් සම්පූර්ණ මේ කුඹුරේ කොටසක්. මේ කුඹුරේ එක පැත්තක ඇවිල්ලා මේ කට්ටිය කුරුල්ලෝ ඇවිල්ලා හානි කරාට පස්සේ ඒ අස්වැන්නෙන් වැඩක් නැහැ. අස්වැන්න ඇත්තටම අඩු වෙනවා. මොකද ඒ කට්ටිය එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි එන්නේ. යායක් පිටින් රෑනක් පිටින් තමයි මේකට ඇවිල්ලා මේක විනාශ කරලා දාන්නේ. ඉතින් බලන්න මෙන්න මේ කුරුළු පාළුව. මේක ඇත්තටම ගොඩක් අනිත් ඒවාට සාපේක්ෂව ගොඩක් සරුසාරව හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කොටස තමයි කුරුළු පාළුව කියලා කියන්නේ. බලන්න මම ඔයාලට පෙන්නන්නම් ඇත්තටම කුරුල්ලෝ මේක ආහාරයට අරන් තියෙන විදිහ. මේ බලන්න මෙන්න මේ කරල් වල වී කරල් ඇත්තටම මේ වී අඩුයි. දාන්නේ අඩුයි. එතකොට මේ කට්ටිය මේක ඇවිල්ලා මේ තියෙන්නේ මේ කට්ටිය මේක ගොඩක් වෙලාවට මේ ආහාරයට ගන්නවා. ආහාරයට ගන්නකොට අනිත් කුඹුරු වලට යන්නේ නැහැ. ගොවීන් මොකද කරන්නේ මේකට කුරුල්ලෝ ටික හුරු කරනවා. හුරු කරාට පස්සේ මේ කට්ටිය මේකට විතරයි එන්නේ. අනිත් ඒවට යන්නේ නැහැ. මෙන්න බලන්න මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ හානි කරලා තියෙන ආකාරය මේ තියෙන. එතකොට මේකට එන කුරුල්ලෝ මේකට එන සත්තු මේ කට්ටිය පන්නන්නේ නැහැ. ඒ කට්ටියට නිදහසේ කන්න ඇරලා තමයි මෙන්න මේ ටික තියලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට අද මගේ වීඩියෝ එකෙන් ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් තමයි අරන් ආවේ. මොකද මේක අපාතරින් ඇත්තටම නැති වෙලා ගිහිලා තියෙන සංස්කෘතියේ කොටසක්. ගැමි සමාජය ගොවිතැන හා සම්බන්ධ කෘෂි කර්මාන්තයේ හා සම්බන්ධ කොටසක්. ඇත්තටම අනාගතයේ ජීවත් වෙන කට්ටිය කියන්නේ අනාගත කියන්නේ වර්තමානයේ ජීවත් වෙන කට්ටිය මේ ගැන ඇත්තටම කිසිම දැනුමක් නැහැ. කිසිම දෙයක් මේ ගැන දන්නේ නැහැ. එතකොට අන්නේ දේවල් මගේ YouTube නාලිකාව හරහා ඔයාලට ගේන්න තමයි මම ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. එතකොට ඔයාලා දැනුවත් වෙනවා අතීතයේ කොහොමද කෘෂි කර්මාන්තයේ තිබ්බේ, අතීතයේ ගොවිතැන කොහොමද කරේ, ඒ වගේ යොදාගත්ත කෙම් ක්‍රම මොනවද, අන්න ඒ වගේ දේවල් ගැන ඔයාලා දැනුවත් වෙනවා. ඇත්තටම අතීතයේ තිබ්බ කෘෂි කර්මාන්තය හරිම ලස්සනයි. හරිම ඒ කට්ටිය හරිම නිදහසේ තමයි මේ විදිහට වගා කරලා තියෙන්නේ. අතීතයේ කෘමිනාශක යොදාගත්තේ නැහැ, වල්නාශක යොදාගත්තේ නැහැ. සම්පූර්ණ ඒ කට්ටිය කරේ ස්වභාවික ද්‍රව්‍ය වලින් තමයි මේක වගා කරන්න කටයුතු කරේ. හැබැයි වර්තමානයේ කෘෂි කර්මාන්තය කරනකොට මේ කට්ටිය වල්නාශක කෘමිනාශක වගේ දේවල් යොදා ගන්නවා. ඒ වගේ දේවල් වලින් ඇත්තටම පස රසායනික වෙනවා. අන්නේ වගේ දේවල් අහිතකර බලපෑම් වෙනවා. ඉතින් මම ඔයාලට මගේ YouTube නාලිකාව හරහා මම අද අරන් ආවේ කොහොමද කුරුළු පාළුව, මොකද්ද කුරුළු පාළුව කියන්නේ, මොකද්ද කුරුළු පාළුව වෙන්නේ, අන්න ඒ වගේ දේවල් ටිකක්, වටිනා දේවල් ටිකක්. ඉතින් මගේ වීඩියෝ එක අද හොඳයි නම් ඔයාලා මේ ගැන දැනුවත් වෙලා හිටියානම් හෝ නැත්නම් මේකට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේ ගැන දැනුවත් නම් මේකට කියන්න මේක මෙහෙමයි මොන හරි තව දෙයක් විශේෂයෙන් එකතු කරන්න තියෙනවා නේද? එකතු කරලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න. මේක යාළුවන්ටත් බලන්න share කරන්න. සමහර වෙලාවට ඔයාගේ යාළුවත් මේ ගැන දන්නේ නැතුව ඇති. ඔයාගේ යාළුවත් මේ ගැන දැනුවත් නැතුව ඇති. ඉතින් මම අද මගේ YouTube නාලිකාව මගේ මේ චූටි වීඩියෝ එකෙන් මම අද නවතිනවා. ඔයාලට සුබ දවසක්. ඒ වගේම ඉස්සරහට මම ඔයාලට අරන් එන්නම් කොහොමද තව මේක තිබ්බ කේම් ක්‍රම මොනවාද තිබ්බ දේවල් අන්න ඒ වගේ ලස්සන වීඩියෝ ටිකක් මම ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ජය වේවා.